ආයුබෝවන් වාස්තු කලාව YouTube චැනල එක හරහා වාස්තු ගැටලු පිළිබඳව වෙතගෙන එනු ලබන දැනුවත් කිරීම මාලාවේ පළමු වැඩසටහන ලෙස හඳුන්වන්න කැමතියි. 2021 වසරේ යටියන්තොට තුන්කින්ද ප්‍රදේශයේ නිවසක වාස්තු දෝෂ පරීක්ෂා කර තනි මහල් නිවසක් දෙමහල් නිවසක් විදිහට නිවාස සැලසුමක් හැඳීමට මට අවස්ථාව සැලසෙනවා. එම නිවසේ මෙනීම් කටයුතු කරලා පවතින දෝෂ මම නිවසේට පැහැදිලි කරලා දෙනවා. ප්‍රධාන දෝෂ 3ක් යෙදලා තිබුණා සහ සුළු දෝෂ තව කිහිපයක් යෙදලා තිබුණා. එම අත්තිවාරමේ යෙදලා තිබිච්ච එක දෝෂයක් තමයි අත්තිවාරමේ නෙල්ලෙන්නට අඳුර රේඛාදිත්‍යයක්. ගිනි කතරේ කියලා. ගිනි කතරේට ගේ මැද අත්තිවාරෙම අහුවිලා තිබුණා. මැද අත්තිවාරම හරහා තමයි කතරේ වැටලා තියෙන්නේ. එතකොට වාස්තුවලදී සැලකෙනවා මේ ගිනි කතරේට මැද අත්තිවාරම අහුවිලා තියෙනවා නම් ඒක මහා දෝෂ ගණයට අයිති දෝෂක් කියලා. එතකොට මේ ගෙදරත් ඒ මැද අත්තිවාරම හරහා ගිනි කතරේ ඒක කතරේ යෙදලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ දෝෂය හරි මැදට තිබිච්ච ඒ බිත්තිය උඩ තමයි කුරුපා තියලා මුදුන් යන්ත්‍රය තියලා තිබුණේ. එතකොට මේ දෝෂය ගෙදර යෙදලා තියෙනකොට සමාජයේ ගෞරවය ආදරය ලිංගතුකම හෝ අපි කියන කටවචන වහර සමාජ පිළිගැන්මක් යෙදෙන්නේ නැහැ. වාස්තුවලදී කියන්නේ කුලහීනායට හැදෙන ගයක් කියලා. කුලහීනායට කියන්නේ රජවාසලට වැඩ කරන ආවතිය කරන අයට තමයි කුලහීනාය කියලා නම් කරන්නේ. ඒ කට්ටිය රජවාසලට වැඩ කරන්නේ මිල මුදලකට නෙවෙයි. Tamanට හම්බෙනවා ගම්වරයක්. ඒකට ඒ ගම්වරේ ජීවත් වෙමින් රජවාසලට ඒ සේවය කරන්න ඕන. තාත්තා සේවය කරනවා, පුතා සේවය කරනවා, පුතා සේවය කරනවා. ඒ වගේ අකණ්ඩව එහෙනම් එයාලා දියුණු වෙන්න බෑ. දියුණු වුණොත් එයාලා රජවාසලට සේවය කරන එකත් හරිනවා. දියුණුව අඩාල වෙන්න තමයි ඒ දෝෂය හැදෙන්නේ. එහෙම නැත්නම් හදන්නේ. දැන් රජවාසලක් නැතත් අපේ අය ලී පිරිමහ මසාලෙදී මැද බිත්තියට කුරුපා තියලා මැද බිත්තිය කෙලින් මුදුන් යන්ත්‍රිය එලනවා. මුදුන් යන්ත්‍රිය මැද බිත්තිය කෙලින් කුරුපා දාලා දාන්න හොඳ නැහැ. එතකොට බොහොම සාර්ථකත්වය අඩාලයි. ඊළඟට තමයි මේ ගෙදර නිරිත පැත්තෙන් පිට වෙන දොරක් යෙදලා තිබුණා. ඊසානෙන් එන සියලු ශක්තිය ටික ජීව ශක්තිය රැඳෙන්නේ නිරිතේ. එතකොට ජීව ශක්තිය පිට වෙලා යනවා. ඒ දොරෙන් පිට වෙලා යනවා. මම දැන් මේ වීඩියෝ එකේ මුල් රූප සටහන් වල මේ දිශාගත කිරීම කියන ඒ උතු දිශාව නැගෙන දිශාව එහෙම ඒ ඇදලා තියෙන දිශාවල් වල ඒ දිශා චක්‍රයේ මං කලයක හැඩතලයක් හැදලා දෙනවා. එහෙනම් ඒ කලයේ කටට ඊසානෙන් ශක්තිය ගලාගෙන එනවා. රැඳෙන්නේ නිරිත අඩියේ. කියන්නේ කලයේ අඩියේ තමයි මේ ශක්තිය රැඳෙන්නේ. ඒ කියන්නේ නිරිතේ. එහෙනම් මේ කලය අඩියේ සිදුරක් හැරුවොත් කියන්නේ ద్వාරයක් හැදුවොත් දොරක් හැදුවොත් ඊසානෙන් එන ශක්තිය ටික රැඳෙන්නේ නැහැ. පෙර පැවති නිවසේ නිර්ගත පිට
පිට වෙන්න දොරක් තිබුණා. නිරුක්ති තිබුණේ කුස්සිය, පෝරණය. එතකොට අපි අලුත් නිවස හදන එකේ නිරිත පැත්තට ප්‍රධාන ඉන්න කාමරේ අරගෙන ගිනිකොන දිසාවට පිට වෙන දොර සහ පෝරණේ ස්ථානගත කරගත්තා. එතකොට දැන් මේ නව නිවසේ ඒ වාස්තු දෝෂ රහිතව ඉදිකරුණු නිවසක්. ඒ නිසා මුල් අවදී තියෙන වාස්තු ගැටලු වලට අදාළව විවිධ බාධක යෙදුණා. නමුත් දැන් මේක ඉතා සාර්ථක සුවපහසු ගෙයක්. වටපිටාවේ බැලුවහම බොහොම ලස්සන වටිනා විදිහට කැලපිලා හැදිලා තියෙන නිවසක්. ඒ පිළිබඳව අපි නිවැසියන්ගෙන් අහලා බලමු. ඉස්සරගේ සාමාන්‍යයෙන් කොහොමද සහ අද තත්ත්වය කොහොමද? Lagi pun curi itu pun itu. Nama kita saya itu sedikit. Jadi lepas ada lagi nama itu permane. Curi itu. මේගේ ගෙදර ඉන්නේ ඇත්තටම සතුටින්ද? Oh, gula satu dek. ගොඩක් සතුටින්. එතකොට ඔබතුමීට ඊට පස්සේ මහත්තයට දරුවෝ දෙන්නට එයාලගේ ජීවිත ගැන විස්තර මොනවා හරි විශේෂ දෙයක් කියන්න තියෙනවා. Nama itu satu dek ni. Mereka mungkin asal. Ini menusuk kemati satu kali laksana itu. ගොඩක් ස්තුතියි.